සුබ දවසක්. සියලු දෙනාම ආයුබෝවන් කියලා පිළිගන්නවා අපේ තවත් අලුත් වීඩියෝ එකකට. මම අද මේ වීඩියෝ එකකින් කියන්න බලාපොරොත්තු වෙන්නේ රජයේ විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා උපාධියක් ලබා ගන්නේ නැතුව ලංකාවේ පාසලක ගුරුපත් වීමක් ලබා ගන්නේ කොහොමද කියලා ඔයාලව දැනුවත් කරන්න. එහෙනම් අපි වැඩි විස්තර නැතුව යමු වීඩියෝ එකට. උපාධියක් කරන්නේ නැතුව කොහොමද රජයේ පාසලක ගුරුපත් වීමක් ලබා ගන්න කියලා බලන්න. ඉතින් ඔයාලා දන්නවා රජයේ පාසලක ගුරුපත් වීමක් ලබා ගන්න තියෙන එක ක්‍රමයක් තමයි රජයේ විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා උපාධියක් හදාරන එක. හැබැයි රජයේ විශ්වවිද්‍යාලයකට යන්නත් අපිට උසස් පෙළ විභාගයේ හොඳට සමත් වෙලා හොඳ ඉසෙට් අගයක් තියෙන්න ඕනි වෙනවා. නමුත් අපි කැම්පස් එකට ගියත් අපි උපාධියක් ලබා ගත්තත් ඒ උපාධිය එකපාරටම අපිට පාසලකට ඉදිරිපත් කරලා ඒ පාසලේ පත්වීමක් ලබා ගන්න පුළුවන් කමක් නැහැ. අපි උපාධියක් ලබා ගත්තට පස්සේ අපිට ගුරු විභාගයේ එහෙම නැත්නම් ටීචින් එක්සෑම් කියන එකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ එක්සෑම් එකකින් ලකුණු වැඩිපුර තියන අයට තමයි ගුරුපත් වීම ප්‍රදානය කරන්නේ. හැබැයි ඉස්සර නම් මේ ගුරු විභාගයේ එහෙම නැත්නම් ටීචින් එක්සෑම් එක උසස් පෙළ විභාගයේ සමත් වෙච්ච කෙනෙක්ටත් කරන්න හැකියාව තිබ්බා. උසස් පෙළ කරලා ටීචින් එක්සෑම් එක සමත් වෙලා ගුරු සේවයට යන්න. නමුත් දැන් ඒ ක්‍රමය නෑ. දැන් ගුරු සේවයට යනවා නම් අනිවාර්යයෙන්ම විශ්වවිද්‍යාලයක උපාධියක් තියෙන්න ඕනි. උපාධිය තියාගෙන ඔයා ටීචින් එක්සෑම් එක සමත් වෙන්න ඕනි. මේක තමයි ලංකාවේ පාසලකට යන්න තියෙන පාසලක ගුරුපත් වීමක් ලබා ගන්න තියෙන ප්‍රධාන ක්‍රමය. ඉතින් රජයේ විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා උපාධියක් ලබා ගන්නේ නැතුව ලංකාවේ පාසලක ගුරුපත් වීමක් ලබා ගන්න තියෙන ක්‍රම කිහිපයක් තියෙනවා. ඒ ක්‍රම අතර එක ක්‍රමයක් තමයි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයකට ඇතුළත් වෙන එක. ඉතින් මේ වෙනකොට අපේ රටේ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 19ක් වගේ පවතිනවා. ඉතින් මේ විද්‍යාපීඨවල ආසන්න වශයෙන් පාඨමාලා 50කට ආසන්න ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ පාඨමාලා අතරින් එකකට ඉල්ලුම් කරලා ඔබට විද්‍යාපීඨයකට ඇතුළත් වීමට හැකියාව ලැබෙනවා. ඉතින් විද්‍යාපීඨයක අධ්‍යයන කාල සීමාව ගත්තොත් එහෙම විද්‍යාපීඨයක වසර 3ක කාලයක් තියෙනවා පාඨමාලාව. ඒ වසර 3ත් පළවෙනි වසර 2 ඔයා විද්‍යාපීඨයේ නේවාසික වෙලා අධ්‍යාපනය ලබන්න ඕන. ඉතින් මේ වසර 2 අවසානයේට පවත්වනවා එක්සෑම් එකක්, අවසාන එක්සෑම් එක. මේ එක්සෑම් එකට ඔයා මුහුණ දෙන්න ඕන. මේ එක්සෑම් එකට මුහුණ දෙන්න හැකියාව තියෙන්නේ ඔයා ඒ අවුරුදු 2 ඔයාගේ පැමිණීම 90%ක් බලනවා. ඉතින් මේ අවුරුදු 2කින් පස්සේ තව එක අවුරුද්දක් ඔයා පාසලකට අනියුක්ත වෙලා සේවය කරන්න ඕනි, ගුරු පුහුණුවක් ලබන්න ඕනි. එතනින් පස්සේ තමයි ඔයාව ඉන්ටර්විව් කරලා ඔයාට ගුරුපත් වීම ප්‍රදානය කරන්නේ. ඉතින් විද්‍යාපීඨ ගිහිල්ලා අවුරුදු 3 ඉවරුණාට පස්සේ ඔයාට දෙන්නේ උපාධියක් නෙමෙයි, ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාවක් තමයි ඔයාට දෙන්නේ. ඉතින් ඒක නිසා රජයේ විශ්වවිද්‍යාලයක උපාධියක් ලබාගෙන ටීචින් එක්සෑම් එක කරනවා වගේ විද්‍යාපීඨ යන කෙනෙක්ට ටීචින් එක්සෑම් එක කරන්නේ නැතුව කෙලින්ම පාසලක ගුරුපත් වීමක් ලබා ගන්න හැකියාව තියෙනවා. ඉතින් අපිට රජයේ විශ්වවිද්‍යාලයක උපාධියක් ලබා ගන්නේ නැතුව ගුරු සේවයට යන්න තියෙන තවත් එක ක්‍රමයක් තමයි ධර්මාචාර්ය විභාගයේ සමත් වීම. ඉතින් මේ ධර්මාචාර්ය විභාගයේ සමත් වෙච්ච අයටත් හැකියාව තියෙනවා ගුරු විභාගයේ එළියලා පාසලකට ගුරුපත් වීමක් ලබා ගන්න. ඉතින් මේක සිද්ධ වෙන්නේ රජයේ කැසට් නිවේදනයක් නිකුත් කරනවා. රජයේ පාසල්වල බුදු ධර්ම විෂය සඳහා පුරප්පාඩු පවතිනවා නම් ඒ පුරප්පාඩු සම්පූර්ණ කිරීමට ධර්මාචාර්ය සමතුන්ට ගුරු විභාගයක් පවත්වන ඒකෙන් සමත් අයව ගුරු සේවයට බඳවා ගැනීමට. නමුත් මේ ධර්මාචාර්ය විභාගයේ සමතුන්ට අවසාන වතාවට ගුරු විභාගයේ පැවැත්වුණේ 2018 වර්ෂයේ. එතනින් පස්සේ මේ වෙනකන් ධර්මාචාර්ය සමතුන් ගුරු සේවයට බඳවා ගැනීමේ ඒ ගුරු විභාගය සිද්ධ කරලා පවත්වලා නැහැ. ඉතින් උපාධියක් නැතුව ගුරු සේවයට යන්න තියෙන තවත් එක ක්‍රමයක් තමයි මේ වෙන විට විභාග දෙපාර්තමේන්තුවෙන් පවත්වනවා ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ
ප්‍රාචීන පණ්ඩිත පාරම්භ විභාගය, ප්‍රාචීන පණ්ඩිත මධ්‍යම විභාගය, ප්‍රාචීන පණ්ඩිත අවසාන එහෙම නැත්නම් සාමාන්‍ය උපාධි විභාගය, මෙන්න මේ විභාග තුනම සමත් වෙච්ච කෙනෙක්ටත් පුළුවන් ගුරු විභාගයේ ලියලා පාසලක පත්වීමක් ලබා ගන්න. ඉතින් මේ විභාග බොහෝ දුරට කරන්නේ අපේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා. නමුත් ගිහි අයෙකුට වුණත් මේ විභාග තුනටම ඉල්ලුම් කරලා විභාග තුන ලියලා සමත් වෙලා ගුරු විභාග ලියලා පාසලක පත්වීමක් ලබා ගන්න හැකියාව තියෙනවා. ඉතින් ඊළඟ ක්‍රමය තමයි රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවෙන් සිද්ධ කරන දෙමළ භාෂා පුහුණු පාඨමාලාව සහ ඩිප්ලෝමාව සිද්ධ කරපු කෙනෙක්ට හැකියාව තියෙනවා පාසලක දෙමළ විෂය සම්බන්ධව ගුරු පත්වීමක් ලබා ගන්න. ඉතින් මේකටත් අර කලින් ඒවට වගේම ගුරු විභාගයේ ලියලා ඒකෙන් සමත් වෙන්න සිද්ධ වෙනවා. ඉතින් අද මම මේ වීඩියෝ එකකින් කතා කරේ අපි විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා උපාධියක් ලබා ගන්නේ නැතුව කොහොමද ලංකාවේ රජයේ පාසලක ගුරු පත්වීමක් ලබා ගන්න කියලා. ඉතින් මේ වීඩියෝ එකත් ඔයාලට වැදගත් කියලා හිතුණා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. මතක නැතුව channel එක subscribe කරන්න. අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. හැමෝටම ජය වේවා.